Halo bro, කොහමද ඉතින්? Nah, gak dawසින් ආවා මේ ගම පැත්තේ. මාළුවෙක් පොඩ්ඩක් අල්ලන්න. මාළුවෙක් අල්ලලා පොඩ්ඩක් අම්මා කැලේ ඉඳලා. ගා දවසින් කෑවේ නෑ හංග මාළු ගැල්ලා. යන්න ගියා එපා. දත් බිලි බෑමක් තියෙන්නේ කටුවලේ. වතුර හිඳිලා තියෙන්නේ. ඒකට මේකේ තමයි මලු අල්ලන් දෙන්නේ. ඒක එහා පැත්තට යන්න ඕනේ. මේ හරිය මහලකොට ගැඹුර නෑ. අර මේ පල්ලෙහා වැලිකොට දාලා කොහොම කාදනලා තියෙන්නේ පේනවනේ. මේකේ තමයි බිලි කටු දාන්නේ. දවසකින් තමයි ඉතින් ඔය අතල්ලක් දාන්න ආවේ. මාසෙකින් විතර වීඩියෝ එකක් දාන්නත් බැරි වුණා. බලමු අද ඉතින් වීඩියෝ ටිකක් දාන්න බලාපොරොත්තු වෙනවා. මොන සීසන් එකේ එකෙක් හරි අල්ලගත්තා නම් ඇති. හැම කොටා ගන්න ඕනේ. අනුව මේ දැන් මේ සාමාන්‍ය මේ පැත්තට වහින්නේ නැහැ මේ පායන කාලේ. එහෙන් කොටන්න පටන් ගන්නවා. ඊට උඩ කාලේ වතුර නැහැ. මේ ඔය විතරයි වතුර තියෙන්නේ. ලිඳුත් හිඳිලා තියෙන්නේ. ඉතින් හැම හොයාගන්න. මේ වගේ දෙත තැනක හිටියොත් තමයි ඉතින් නැත්තම් නෑ. බලමු පාංගෙඩියක් කරන් පාංගෙඩියෙන් හරි අල්ලන එකත් අල්ලන හදනවා. දැන් තමයි මම හොයගෙන ඉවරුනේ. මේ වෙන්නේ මේ ඉරු දිගේ තමයි අනෝහින මේ දැස්සල උඩ තනිකර අවුව මේ පේනවනේ අවුව. මේ ওই දිගේ විතරයි. පොඩ්ඩක් හරි සීතල දෙන්නේ. දැන් යන්නේ මාළු වලන් කොට්ටකට ගිහිල්ලා. ඔයාලා බලමු. අහුව වෙයිද නැහැ. අහුව වෙන්න ඕනේ අනිවාර්යයෙන්. මොනවද කරයි? ඔය දිගේ යන්න දෙන උඩින් යන්න බෑ උදින්ලා උඩින් අර වෙන්නේ හැමතැනම මා ඉඳලා ඔන්න ආවා. මාසෙකින් තමයි ගමට ආවේ අද. ඒ මෙතන නැංගේ කොහොමද බං? ෆෝන් එකට ඉදන්නේ. ඔය වටෙන් එන්න බෑද? ගාලා නේද? මේකම ඉවුර හේදිලා තියෙන්නේ යතුරුට බෙනේවා. ආ? එතකොට අපි මරනවනේ යන්නේ නැහැ. ආ? පොට්ටක් කරලා ඉස්සලවට නොත් ඔක්කොම ඉවරයි ඈ. සම්බෝන වැලිය අරගෙන හොදන් ගිහලා තියෙන මුළු යූරම. මෙතනින් කොහොමද බලන්නේ? බහලා දිගේ උඩින්ද ගියේ? උඩින් නම් එන්න වෙන්නේ.
වැටුන්නේ ඉස්සනවා මේ යුව දැන් මේ ළඟට හොඳට තිබ්බට මේ මෙතනින් හැපෙත තනි කර වල ඈ මෙතන මේ ට්‍රැක්ටර් යන පාරද මෙතනින් බහින්නේ මෙතනින් අලි බඩ ගන්න ගම දැන් මේ ඉන්නේ අලියනකොට කොහොම මෙච්චර උඩින් ඉඳලා කොහොමද මම බහින්නේ හා හැමදාම අවසර මේ හරිය මේ අලි වතුර බොන්න බහින්න තැන නේ ඉතින් අලි අඩි අර හැමතැනම අඩි ඈ මේ තියෙන චූටි අලි බට වෙවිලා මොකද මෙන්න මේ හරින් දාම අලු අල්ලන්නේ මේ පොට් එකේ තමයි ඉන්නේ කුරුලි කල්ලා බලමු එනං අපිනේ කුරුලි තඩි කුරුලි ඉන්නේ මෙතන අන්න පළවෙනි මාළුවා හම්බුණා කොයිවා වැටේ එකක් නැහැ වැටුණාද ගනින්න අල්ලගන්න නෑ ගැලිලා මොකද මල් බට්ටෙක් ඔන්න පළවෙනි මාළුවා අඩු මයි ගත්තා දිනවා මොකද වගේ කටුවලට අහු වෙන මාළු මේකේ අඩි මගුරෝ මේ වගේ තව එක ඇති නේ බා හොඳ සයිස් එක මේකින මගුරු තමයි ඒක ලයින් කරන්න වෙන්නේ ආ මෙවුන් තමයි ඉන්නේ මේකනේ මොකක්ද ඉති අර කටුව මාළුවෙක් ඇවිදගෙන වතුරට යනවා බලා ගන්න. යන්න පුතා යන්න. යන දිශාව වැරදි පුතා. අර වලට වැටෙන්න ගොඩ එන්නේ නැහැ. අප්පා එහෙ යන්න බෑ. ඔය ටික එන්න බෑ උඩ. ඌ යවන්නේ නැහැ. ඔය ටික එන්නේ.
මොකද ඔව් ඔන්න ඔය කටු දැමිල්ල අද සාර්ථක නෑ වැඩක් නෑ පොඩි කුරුලි පැටියයි මොකද්ද බාන්නේ කොහමද හොඳ ලේ වඩ ඕන කෑමක් ඈ එන අපි යනවා ඉස්සරණ ආයෙ සෙට්ටමු ඈ දවසක බයි කොල්ලෝ